ප්‍රේමන්තෙනි අපි මොනතරම් වාසනාවන්ත දරුවෝද. කෙලින්ම උරුමයලත් දරු පැටව්. එහෙනම් දැන් ඇයි අපිට මොකද වුනේ? අපිට මොකද වුනේ? අද පූජක පුතෙක් සභාවට එන්නේ හරි අමාරුවෙන්. අද කොන්වන්ස් වලට සිස්ටර්ස්ලා නැහැ. ඒකට ප්‍රධානම හේතුව ගෙදර යාඥාව නතර වෙලා. පියතුමාගෙන් ඇහුවනම් සිස්ටර්ස්ලාගෙන් ඇහුවනම් කියයි ඒ අම්මා තාත්තා කණෙන් අල්ලලයි 6ට කොන්තේ කියෙව්වේ. ඒ පරිසරයේ ඇතුලේ ජේසු කෙලින්ම ඒ පුතාට කතා කළා එන්න පුතේ මගේ මිදියුවේනට. පියතුමාට කතා කරලා අහන්න, සිස්ටර්ස්ලාට කතා කරලා අහන්න. ඒගොල්ලෝ හරි අමාරුවෙන් තමයි ඒගොල්ලෝගේ ජීවිතේ පරීක්ෂාවන් ජය ගන්න ලොකු සටනක් කරනවා ඒගොල්ලෝ. අපිට වඩා තනිකම ඒගොල්ලන්ට වැඩි. හිසරදේ ඇල්ලුවහම සිද්ධාලේප ටිකක් ගහන්න නෝනා කෙනෙක් ළඟ නැහැ. ජනතාව බැහැ දැකලා නිවසට ආවට පස්සේ රිදෙන කකුල් දෙක අත ගන්න ඒගොල්ලන්ට කවුරුත් ළඟ නැහැ. ඒගොල්ලන්ගේ ඇඳුම් ටික හොදලා දෙන්න කවුරුත් නැහැ. ලොකු කැපවීමක් කරලයි අපි වෙනුවෙන් එඬේරිකත්වය ගෙනියන්නේ. අද එතනට පාර වැහිලා. ඇයි සාතන් මේ හැම තැනකනව රිංගලා. එනිසා ප්‍රේමන්තෙනි මම අද ඔබට ආවේ එක කාරණාවක් දෙකක් කියන්න. පළවෙනි එක හදවතින්ම ජේසුට ආදරය කරන කෙනෙක් වෙන්න. දෙවෙනි එක සාතන්ව පරාජය කරන්න වැඩ කරන්න. ජේසු ගැන අපි ගොඩක් දේ දන්නවා. ඒත් යක්ෂයා ගැන අපි දන්නේ නැහැ. ඌ ඇවිත් අපිව මේ ස්වාමින් වහන්සේගේ ආදරයෙන් කඩලා ඉහිරලා අපේ පවුල් විනාශ කරන හැටි කී දෙනෙක් අපිට කතා කරනවද? තරුණ දරු පැටව් බැඳලා අවුරුදු 2යි 3යි මාස 7යි තේරුමක් නැති හේතු නිසා අද පවුල් කඩාගෙන. ප්‍රධාන හේතුව යාඥාව නතර වෙලා. ඒත් එක්කම මේ දම්වැල් යාඥාව ශුද්ධ ජපමාලය. රත්තරන් අම්මේ තාත්තේ මම ඔබට හිතන්න අත්දැකීම් දෙකක් කියන්නට යනවා. යාඥාව නැති නිසා අද ක්‍රිස්තියානි අපේ පවුල් වල තිබෙන ඛේදවාචක. මේ පාසලක ඉස්කෝලේ ළමයෙකුට වෙච්ච දෙයක්. මේක ප්‍රසිද්ධියේ රටට ලෝකෙට කියන්නට ඕන නිසායි ස්වාමින් වහන්සේ මාව මෙහෙවන්නේ මේක කතා කරන්න. අපි මේවා හංගලා තියෙනවා. හැබැයි ඒවා අලු යට ගිනි වගේ. එක්තරා පාසලක වෙච්ච සිද්ධියක්. රත්තරන් අම්මේ තාත්තේ මේ දුව එයාගේ උසස් පෙළ කරන අවුරුද්ද එක පාරට මේ දුවට උණ ගන්නවා. දැන් දුවගේ අම්මා ડોක්ටර්, තාත්තා ප්‍රොක්ටර්. අම්මා දොස්තරවරියක්, වෛද්‍යවරියක්, තාත්තා නීතිඥවරයෙක්. පවුලේකම දුව. මෙන්න ඛේදවාචකය. මේ දුවට උණ ගන්නවා, අම්මා බෙහෙත් කරනවා. හැබැයි සුවයක් නැහැ. බෙහෙත් ඉවර වෙච්ච ගමන් නැවතත් උණ ගන්නවා. දවසක් ගෙදර වැඩකාරයා නේ සර්වන්ට් එහෙම කියන්න හොඳත් නැහැ. ගෙදර සර්වන්ට් කතා කරනවා නෝනට. මැඩම් ඉක්මනට එන්න. බේබිට ගොඩක් අමාරුයි. ඒ අම්මා එයාගේ ස්වාමි පුරුෂයාට දුවගේ තාත්තට කතා කරලා කියනවා මම රාජකාරියක ඉන්නේ පුළුවන් නම් ඔයා ඉක්මනට යන්න. දුවට සනීප නැහැ කියලා සර්වන්ට් කතා කරනවා. තාත්තා දුවල යනවා ගෙදර. දරුවා බෙඩ්ෂීට් එකකින් ඇඟ වහගෙන වෙවුල කෙන්ද්‍රි ගගා ඇඳ උඩ මේ දුව. තාත්තා වඩා ගත්ත දුවව. අම්මා වෛද්‍යවරයෙක් නිසා කිව්වා විශේෂඥ වෛද්‍යවරයෙක්ගේ නමක් කියලා එතනට ගෙනියන්න. තාත්තා ඉක්මනට අරගෙන ගියා. දොස්තර ළමයාව දැක්ක ගමන් ඇහුවා ඒ දුවගෙන් දුවේ
කොහේ හරි තුවාලයක් තියෙනවද ඔබේ ඇඟේ? එයා බය වෙලා කිව්වා නැහැ කියලා. දොස්තරට බොරු කරන්න බෑනේ. නර්ස්ට කිව්වා මෑව චෙක් කරන්න. ඒ නර්සුත් අම්මා කෙනෙක් දුවව එක්කගෙන ගියා ඒ තියටර් එක ඇතුළට. එයාගේ ඇඳුම් එකින් එක ගලවන්න පටන් ගත්තා. ඉතින් උඩ ඇඳුම් ගැලෙව්වා කිසි ප්‍රශ්නයක් නැතුව. ඇඳගෙන හිටියේ කලිසමක්. දුව ඒකත් ගැලෙව්වා. ඊළඟට නර්ස්නෝ අම්මා කිව්වා පුතේ ඉතුරු ටිකත් ඔබ ගලවන්නට ඕන. අය අදිමදි කළා. බැහැ කිව්වා, ලැජ්ජයි කිව්වා. නර්ස් කිව්වා පුතේ මට බලෙන් ওই වැඩේ කරන්න බෑ. හැබැයි හැම රෝහලකම පොලිසියක් ඉන්නවා. මං LPC කෙනෙක්ව මෙතනට ගෙන්නන්නද? කාන්තා පොලිස් නිලධාරිනියක්ව. එයා බය වෙච්ච පාර නර්ස් බදාගත්තා. අඬන්න පටන් ගත්තා. ඊට පස්සේ තමයි කතන්දරේ දිගාරින්නේ. මොකක්ද මේ කතන්දරේ? මේ දූ කියනවා නර්ස්ට, මේ දූ කියනවා දොස්තරට, ડોක්ටර් අපේ ඉස්කෝලේ අපේ ක්ලික් එකක් ඉන්නවා අපේ යාළුවෝ 6 දෙනෙක්. මේ 6 දෙනාගෙන් එක දුවක් ටිකක් හැදිලා තියෙන විදිහ වැරදි. හේතුව අම්මා වෙන විවාහයක් කරගෙන දාලා ගිහිල්ලා තාත්තා වෙන කොහෙද ගිහිල්ලා ආච්චිත් එක්ක හැදෙන දුවෙක්. වැඩි හිටියන්ගේ කාල කන්නි කම් නිසා අහිංසක දරු පැටවුන්ට වෙන දේ. මේ 6 දෙනාගේ මේ ටිකක් නරක අතට හැරිච්ච දුව ඒ මොහොත වෙද්දිත් ලබන අවුරුද්දේ A level ලියනවා කියලා හිතා ගන්න. ඒ මොහොත වෙද්දිත් ආදර සම්බන්ධතා 5ක් ඉවර වෙලා 6 වෙනි එක පටන් අරගෙන. දැන් ওই ක්ලික් එකේ ස්වභාවය තමයි එක්කෙනෙක් යමක් කළාම අනිත් කට්ටියත් ඒකට එකතු වෙන්න ඕන. ඒ නිසා මේ ළමයා මුල් වෙලා අනිත් 5 දෙනාටත් බොයිෆ්‍රෙන්ඩ්ස්ලා 5 දෙනෙක්ව හොයලා දුන්නා. ඉතින් මේ අය දවසක් තීරණය කරනවා යම්කිසි තැනකට යන්න. දැන් පෙම්වතුන් කියන මේ යක්ෂ පරිස්සාවට අහුවෙච්ච මේ අසරණ දරුවෝ පෙම්වතෙක් පෙම්වතියක් කියන්නේ මොකක්ද කියලාවත් අත්දැකීමකින්වත් දන්නේ නැති දරුවෝ මහා විශාල යක්ෂ පරීක්ෂාවන්ට අහුවෙලා තමන්ගේ පිරිසිදුකම විනාශ කරගන්න සමාජයක්. මොකද කළේ මේ ගැහැණු ළමයි 5 දෙනා පිරිමි ළමයි ගැහැණු ළමයි 6 දෙනා පිරිමි ළමයි 6 දෙනා තීරණයක් ගන්නවා යම්කිසි ස්ථානයකට යන්න. අද පෙම්වතුන් කොහෙද යන්නේ? කොහේ හරි ලැබුම්හලක කාමරයක් ඇතුළට. මේ 6 දෙනා තීරණය කළා එතනට යන්න. එදා දවසේ ඇතුල් වෙච්ච ලස්සන පුංචි කෙල්ල ගැහැණියක් වෙලා එළියට එන්නේ. මේ ඔබේ දුවට වෙන්න පුළුවන් අම්මේ. මේක ඔබේ දුවට වෙන්න පුළුවන් තාත්තේ. දැන් මොකද්ද ඇති වෙලා තියෙන ප්‍රශ්නය? ප්‍රශ්නේ මේකයි. දරුවට හැදිලා තියෙන්නේ මොනවද? පිටගැස්ම. ඇයි පිටගැස්ම හැදිලා තියෙන්නේ? දැන් දුව කියනවා එදා ඒ වැරදි ගමන ගිහිල්ලා ඒගොල්ලොන්ට අනුව ඒ ආදරේ ඒගොල්ලොන්ගේ ප්‍රේමය බෙදාගත්ත දිනය සිහිපත් කරගන්න මතක සටහනක් ඇටියට ඒගොල්ලොන් යම් දෙයක් කළා. දෙමව්පියන්ගේ අවධානය තමන්ගේ දරුවා කෙරේ අනිවාර්යෙන්ම හැරවිය යුතුයි. ප්‍රේමවන්ත අම්මේ තාත්තේ දෙවියන් වහන්සේ මේ දරුවෝ ඔබට දුන්නේ උන්වහන්සේට නමස්කාර කරන දරුවන් කරන්න. නැත්තම් යක්ෂයාට නමස්කාර කරලා සාතන්ගේ බැලමෙහෙරවකම් කරලා උගේ ඌමනාවට ජීවිත විනාශ කරගන්න තැනට දරුවෝ හදන්න නෙවෙයි. ඉස්කෝලෙන් ළමයි 6 දෙනාම නෙමෙයි 12 දෙනාම අස් කරනවා. ඒක නෙවෙයි උත්තරය. ඒක නෙවෙයි උත්තරය. කොහෙද වැරදුනේ ඒ දරුවට? අම්මා තාත්තා වගකීම බාර ගන්නට ඕන. රත්තරන් අම්මේ තාත්තේ විශේෂයෙන්ම මගේ අම්මේ
ඔබේ කුසේ ඔය පිළිසිඳ ගත්තේ ඔබේ දරුවා නෙවෙයි. දෙවියන් වහන්සේගේ අයිතියයි. ඔබ ඒ දරුවව දෙවියන් වහන්සේට ප්‍රසන්න දරුවෙක් කරලා නැවත ඔප්පු කරන්නට ඕන. මෙහෙම විනාශයක් වෙන්න දෙන්න බෑ. මම ගියා එක්තරා ඉස්කෝලයකට මේ භාවනා වැඩසටහන කරන්න. වැඩසටහන ඉවර වුණා විතරයි. ඒ පාසලට මාව අරගෙන ගිය ටීචර් දුවගෙන එනවා මගේ ළඟට. මගේ අද්දකින් අල්ලලා ඇය වෙවුලනවා. ඇස් වලින් කඳුළු කඩා වැටෙනවා. කරුණා කරලා සංසුන් වෙන්න. මොකක්ද ප්‍රශ්නය? ඇය මට කියනවා අපි මොකද කරන්නේ? මගේ හිත වහවන්නේ නැහැ. මං කිව්වා ටීචර් කරුණා කරලා ප්‍රශ්නේ කියන්න. ප්‍රින්සිපල්ගේ ඔෆිස් එකේ ගෑනු ළමයි 6 දෙනෙක්ව අල්ලලා ඒගොල්ලන්ව ගෙනල්ලා ප්‍රින්සිපල්ගේ කාර්යාලයට. හේතුව මේ දරුවෝ 6 දෙනාගේම පර්ස් එකේ රත්තරන් අම්මේ බර්ත් කන්ට්‍රෝලින් ටැබ්ලට්ස් තිබිලා. උපත් පාලන පෙති. 11 වසර ගැහැණු ළමයි 6 දෙනෙක්. සාමාන්‍ය වැඩසටහන් වලට ගියාම යාඥාවන් වලට ගියාම මේ දේ ඔබ අහන්නේ නැහැ. මේක සාමාන්‍ය යාඥාවක් නෙවෙයි. මේක ජේසු හදවතට කතා කරන දවසක්. මේ මම දෙකයි කිව්වේ. මේ වගේ මහා දුක්ඛිත දේවල් රාශියක් අද සමාජයේ සිද්ධ වෙනවා. මේ පවුල් දෙකම මේ දරු පැටව ඔක්කොම කතෝලික දරු පැටව. දේව සම්බන්ධකම ඇන හිටලා. තව එක්තරා අත්දැකීමක්. අවුරුදු 15ක 20ක විතර විවාහ ජීවිතයක් ගත කරපු යුවලක්. වන්නේ තාත්තා පිටිපස්සේ ඉඳන් හොඳටම අඬනවා. ආවට පස්සේ ඒ අම්මව උපදේශකයා ළඟ තියලා කැමති දෙයක් කතා කරගන්න කියලා. එහෙම නෙවෙයි කිව්වේ. ටිකක් සැරට කිව්වේ. ඒ තාත්තා පැත්තකට ගිලියා. ඉකිග ගහ අඬනවා. දැන් මේ උපදේශනය කරන කෙනා එයාට කතා කරනවා. අම්මේ ඇයි මේ? තටමගෙන ලොකු කේන්තියකින් ලොකු මුරණ්ඩුකමකින් ඒ අම්මා හිත ගල් කරන් ඉන්නවා. ඇහුවා මොකද උනේ? ඒ අම්මා ඊට පස්සේ කියනවා මං කවදක්වත් කරන්න හිතපු දෙයක් නෙවෙයි මගෙන් වුනේ. ගමේ ඉන්න මට වඩා අවුරුදු 15ක් බාල ත්‍රිවිල් මල්ලි කෙනෙක් එක්ක මගේ ඇසුරක් ආරම්භ වුණා. අවුරුදු 15ක් එයාට වඩා බාල ත්‍රිවිල් මල්ලි කෙනෙක් එක්ක. ඉතින් ඇහුවා ඇයි ඔබට හැමුණේ? මම දන්නෙත් නැහැ. පස්සේ අහන්න පටන් ගත්තා අම්මේ වගේ දවස ගෙවෙන්නේ කොයි වගේද? උදේ පාන්දර නැගිටිනවා, දරුවන්ට කෑම හදනවා, දරුවන්ව අන්දවනවා, ඉස්කෝලේ වෑන් එකට ඇරලවනවා, ඊට පස්සේ ගෙදර එනවා, උයනවා, දවල්ට කෑම ලෑස්ති කරගන්නවා, නාගෙන ඇඳුමක් දාගෙන ලෑස්ති වෙද්දී දරුවෝ ඉස්කෝලේ ඇරලා ගෙදර එනවා, දරුවන්ට කන්න දෙනවා, ක්ලාස් යවනවා,
ඒගොල්ලොන්ගේ පොතපතේ වැඩ ටික බලනවා. ඊට පස්සේ හැන්දෑවට මොකද කරන්නේ? මේ අම්මා කියනවා රෑ කෑම කනවා 8:00 විතර 9ට විතර ඔක්කොම හොදලා දාලා වොෂ් එකක් අරගෙන සෙටියේ වාඩි වෙනවා. 9:00ට 9:00ට මොනවද යන්නේ? ඉතින් 9 විතර වෙද්දී ස්වාමි පුරුෂයාත් ගෙදර එනවලු. දෙන්නම සෙටියේ වාඩි වෙලා නෝන මහත්තයා කරට අත දාගෙන රූපවාහිනී බලනවා. දවසක් මේ අම්මගේ හිතට පොඩි අදහසක් ඇතුල් වුණාලු. දැකපු රූපරාමුවක් නිසා අනේ මටත් මගේ හිත කතා කරන්න පුළුවන් කෙනෙක් හිටියනම් ඇතුළට ආසාවක් ආවා දැකපු දේ රූපවාහිනියෙන් අනේ මටත් එහෙම තිබුණා නම් ඒ සර්පයා ඇතුළට රිංගුවා මේ අහිංසක අම්මගේ. එදා දවසේ ඒගොල්ලෝ නින්දට ගියා. ඒ අම්මගේ ඇතුළාන්ත හදවතට මේ සිතිවිල්ල ගියා. පහුවෙනිදා ගමනක් යන්න ඉඳද්දී මේ මල්ලි ඒ අම්මව ඇරලවනවා හන්දියට. සල්ලි ගන්නෙත් නැතුව. ටිකෙන් ටික අර එදා නාට්‍ය බලද්දී හිතට ඇතුල් වෙච්ච ඒ අදහස මෙන්න හිමිහිට පාපයක් හැටියට ජීවිතේ එළියට එන්න පටන් ගත්තා. දැන් මහත්තයාගේ අතට අහු වෙලා රත්තරන් අම්මේ තාත්තේ යාඥා කරලා ජේසුත් එක්ක ගත කරන්න ඕන ප්‍රේමණීය මොහොතේ මෙන්න ඒ අම්මලා මොකද කරලා තියෙන්නේ? සාතන් එක්ක අත්වැල් බැඳගෙන. ඒ නිසා අද ඔබට ගොඩාක් හිතන්න ස්වාමින් වහන්සේ කතා කරන මේ රාත්‍රියේ දේව අම්මත් එක්ක එකමුතු වෙන්න. යක්ෂයව පරාජය කරන්න පුළුවන් ගැඹුරුම යාඥාව. සාතන්ව ඔබේ පෞල් ජීවිතෙන් ඔබේ දරුවන්ගේ ජීවිතෙන් සම්පූර්ණයෙන්ම විනාශ කරන්න පුළුවන් බලවත්ම අවිය දේව අම්මගේ ශක්තියයි. සමහර අය කියනවා දේව අම්මට මොකටද ගෞරව කරන්නේ? අභිරහස් 20 කල්පනා කරලා බලන්න. දේව අම්මා ගැන මුකුත්ම සඳහන් වෙන්නේ නැහැ. සඳහන් වෙන්නේ එකම තැනක ජේසුව ඉපදුනේ දේව අම්මගෙන් කියන එක විතරයි. ඊතුරු අභිරහස් සියල්ලම මෙනෙහි කරන්නේ ජේසු ගැන. අද සාතන් හිමිහිට ඇවිත් මේ හැම තැනක්ම වහලා දාලා අම්මේ මේ සියල්ල වෙනස් කරන්න පුළුවන්. මේ සියල්ල වෙනස් කරන්න පුළුවන් තාත්තේ. අර පොරොන්දු 15 තියෙනවා තාත්තේ තවත් ලස්සන පොරොන්දුවක්. දේව අම්මා කියනවා පුරුෂයන් සුද ජපමාලේ යාඥා කරන්න පටන් ගන්නකොට මේ ලෝකයේ ලෞකික වස්තුව ලෞකික ආදරය හොයනවා වෙනුවට ඒ පුරුෂයන් හොයන්න පටන් ගන්නවලු ස්වර්ග රාජ්‍යයේ වස්තුව සහ දේවතාත්තගේ ආදරය. ඔන්න බිරින්දෑවරුන්ට කදිම සුභාරංචියක්. ඔබේ මහත්තයා ලෞකික දෙයට යට වෙලාද? ලෞකික සිතිවිලි වලින් පිරීලාද? උත්තරය ඔබ දේව අම්මත් එක්ක කතා කරන්න පටන් ගන්න. ඔබේ ස්වාමි පුරුෂයා වෙනුවෙන් යාඥා කරන්න පටන් ගන්න. භාවනාව මැදදී මම ඒ ගැන ඔබට තව විස්තර කියන්නම්. සාතන්ව පරාජය කරන්න අපිට දැන් එකමුතු වෙන්න තියෙන කාලය ඇවිල්ලා රත්තරන් අම්මේ. ඒ නිසා තව එක මොහොතක්වත් පස්සට දාන්නට එපා. සුද ජපමාලේ පොරොන්දු 15 අපේ ජීවිතේ නිකම්ම සිද්ධ වෙනවා අපි භක්තියෙන් යාඥා කරනකොට. ඔබේ දරුවන්ව මේ යාඥාවට හුරු කරන්න. එහෙම නැත්නම් ඔබට ඔබේ ජීවිතේ අනාගතේ මුහුණ දෙන්න බැරි ප්‍රශ්න රැසකට ඔබ මම වැටෙනවා ස්ථිරයි. ඉතින් අද ජේසුස් අහනවා කවදද එන්නේ? උන්වහන්සේව හොයාගෙන. අපි මොහොතක් ඇස් වහගමු.
ඔබයි ජේසුයි අතර තිබෙන අත්දැකීම කොයි වගේද? ජේසු අපේ හදවතට කතා කරනවා මේ රෑ. අපි එකිනෙකාගෙන් උන්වහන්සේ ආදරෙන් අහනවා. කවදද පුතේ ඔබ එන්නේ? මම බලාගෙන ඉන්නේ ඔබ මගේ හදවතට ඇතුල් වෙනකම්. කවදද එන්නේ මාව හොයලා? ජෙරමායා 29:11 සඳහන් වෙනවා අම්මේ තාත්තේ නුඹලාගේ සෞභාග්‍ය පිණිස මිස විපත්තිය පිණිස නොවන සැලසුම් රාශියක් ඔබේ ජීවිතයට මගේ ළඟ තියෙනවා. ජේසු අනාවරණය කරනවා සෞභාග්‍ය පිරිච්ච අර මම ඔබට අත්දැකීම් දෙකක කිව්ව ඒ මහා යක්ෂ පරිස්සාව නෙවෙයි. ඒ කාලකන්ණි අත්දැකීම් නෙවෙයි. මේ සමාජයේ අද වෛරය, ක්‍රෝධය, අසහනය, රාගය, කාමය මේ සියල්ලම ඔළුව උස්සලා තියෙන්නේ. අද අපේ ආත්මය අපි බලවත් කරගන්නවා වෙනුවට අපේ ශරීරය අපි බලවත් කරන්නට ගොඩක් දේ කරන නිසා. ස්වාමීන් වහන්සේ අද රාත්‍රියේ අපිට කතා කරනවා පුතේ දුවේ. මගේ ළඟ ඔබට සෞභාග්‍ය පිරිච්ච සැලසුම් තිබෙනවා. මේ අසනීපය ගැන ඔබ දුක් වෙන්නට එපා. අද ඔබ ඉන්න අත්දැකීම හෙට වෙනස් වෙනවා. ඔබේ රෝගී තත්ත්වය විශ්වාස කරන්නට එපා. ඔබේ දුබලකම විශ්වාස කරන්නට එපා. ජේසු කියනවා මාව විශ්වාස කරන්න. වෙහෙස වන්නා වූද බර උසුලන්නා වූද සියල්ලනි මා වෙතට එන්න මම ඔබට සහනය දෙමි. රත්තරන් අම්මේ තාත්තේ ඔබේ මානසික තත්ත්වය බර වෙලා ඇති මේ ඔබ අත්දකින මේ දුබල අත්දැකීම නිසා. ඔබ සමහරව විශ්වාස කරනවා මට නම් කවදක්වත් ආයි ඉතින් නැගිටින්න වෙන්නේ නැහැ. සෝයක් ගැන මට විශ්වාසයක් තියන්න බෑ. ජේසු කියනවා ඔබ විශ්වාස කරන දේ ඔබට සිදුවන්නේ. අද ඉඳලා කියන්න නැහැ. මම නැගිටිනවා. මම සුව වෙනවා. ස්වාමීන් වහන්සේ ඒ ප්‍රාතිහාර්ය මගේ ජීවිතේ කරන්නට යනවා. රත්තරන් අම්මේ තාත්තේ ඔබේ ඇඳේ ඉඳගෙන ඔබට ගොඩාක් වෙලා තියෙනවා ජපමාලයත් එක්ක ආදරය කරන්න. ඔබේ සහෝදරයා වෙනුවෙන් යාඥා කරන්න පටන් ගන්න. මේ රෝහලේ ඉන්න ඔබේ අනිත් සහෝදර සහෝදරයන් උදෙසා යාඥා කරන්න පටන් ගන්න. ඒ අයගේ ජීවිතේ ප්‍රාතිහාර්යයන් ප්‍රාර්ථනා කළ යාඥා කරන්න පටන් ගන්න. ඔබ ස්වාමීන් වහන්සේ තුල අනිත් අය වෙනුවෙන් එසේ යාඥා කරනකොට ඔබ ප්‍රාතිහාර්යයක් අත්දකින්නට යනවා. සුවේ ප්‍රාතිහාර්ය. ජේසු අද ඔබට කතා කරනවා. රත්තරන් දුවේ, රත්තරන් පුතේ, මම බලාගෙනයි ඉන්නේ. කවදද එන්නේ මාව හොයාගෙන? කවදාද එන්නේ සම්මිදුන් සොයා අත්හැර දමන්නේ පාපේ මායා
කොහොමදෝ දැනෙන්නේ එතුමන් දයා කවදාද එන්නේ සමීදුන් සොයා සාමේ සුවේ නැති වී විඳිනා සිතේ දුක් වේදනාවන් නිවාලමි පුතේ සාමේ සුවේ නැති වී විඳිනා සිතේ දුක් වේදනාවන් නිවාලමි දුවේ කවදාද එන්නේ සමීදුන් සොයා සමාවයි දයාවයි මට දෙන්න කියා ආදරේ දයාවේ ප්‍රීතිය සොයා කවදාද එන්නේ සමීදුන් සොයා සාමේ සුවේ නැති වී විඳිනා සිතේ දුක් වේදනාවන් නිවාලමි පුතේ සාමේ සුවේ නැති වී විඳිනා සිතේ දුක් වේදනාවන් නිවාලමි දුවේ කවදාද එන්නේ සමීදුන් සොයා විපතේ විනාශේ පාරේ නොයා පිරිසිදු දිය වෙත දිව යන මුව පොවකු සේමා කවදාද එන්නේ සමීදුන් සොයා
සාමේ සුවේ නැති වී විඳිනා සිතේ දුක් වේදනාවන් නිවාලමි පුතේ සාමේ සුවේ නැති වී විඳිනා සිතේ දුක් වේදනාවන් නිවාලමි දුවේ කවදද එන්නේ මාව සොයලා? ජේසු බලාගෙන ඉන්නව රත්තරන් අම්මේ තාත්තේ. විනාශ කරන්න නෙවෙයි, සෞභාග්‍ය උදා කරන්න. සෞභාග්‍ය කියන්නේ හැම සැප සම්පතින්ම හැම සතුටකින්ම ප්‍රීතියකින්ම පිරුණු. අද රැයින් පස්සේ ඔබ එක දෙයයි විශ්වාස කරන්නේ, ස්වාමින් වහන්සේ මාව සුව කරලා ඉවරයි. උන්වහන්සේ මාව නැගිටුවලා ඉවරයි. රත්තරන් අම්මේ තාත්තේ, ස්වාමින් වහන්සේ අපේ හදවතයි ඉල්ලන්නේ. ඉතින් දේව අම්මගෙන් අපි මේ බහැපත්කම දැන් ඉගෙන ගත්තා. ධෛර්යය, ඒ දාසකමේ අත්දැකීම දේව අම්මගේ මධ්‍යස්ථකම තුළ දැන් ඔබ උරුම කරගන්න ඕන විදිය ඔබ දැනගත්තා. ස්වර්ගයට යන කෙටි මාර්ගය ඔබ දැන් දැනගත්තා. ප්‍රේමන්තනි, ඊළඟ පියවර තමයි අතිශයින් වැදගත්ම කොටස. ස්වර්ග රාජ්‍යයේ ප්‍රීතිය ඇතිවන අවස්ථාව. පාලුකරයට ස්වාමීන් වහන්සේ යනවා ස්නාවක ජොහන්තුමාගේ බෞතිස්මෙන් පස්සේ ශුද්ධාත්මයන් වහන්සේගෙන් පිරීලා. දින 40ක් උන්වහන්සේ පාලුකරේ හිටියා කියලා දේව වචනය සඳහන් කරනවා. උන්වහන්සේ පියාණන් වහන්සේ තුල යාඥාවකට ඇතුල් වුණා. මේ විශ්වය තුල දේව රාජ්‍ය බිහි කිරීමේ ඒ මහා දූත කාර්යයට සූදානම් වීමේ ප්‍රතිඵලයක් හැටියට මේ කාලවකවානුවේදී ස්නාවක ජොහන්ගේ හිස ගසා දමලා මරලා දානවා. ජේසුට මේක ආරංචි වෙලා උන්වහන්සේ එනවා. ප්‍රසිද්ධ ජීවිතයේ ආරම්භ කරනවා. පළවෙනි වචන තුන උන්වහන්සේ කතා කරපු මතෙව්තුමාගේ සුවිශේෂයේ 4 වෙනි පරිච්ඡේදයේ 17 වන වගන්තියේ මේක සඳහන් වෙනවා. උන්වහන්සේ ඇවිත් කිව්වා ස්වර්ග රාජ්‍ය අතළඟය. මනස්ථාපනය වන්න, සුභාරංචිය අදහා ගන්න. මෙන්න කිතුණුවෙක්ගේ යුතුයකම වගකීම. ජේසු වචන තුනකින් අරමුණු තුනකින් පැහැදිලි කරනවා. ස්වර්ග රාජ්‍ය අතළඟය, මනස්ථාපනය වන්න, සුභාරංචිය අදහා ගන්න. රත්තරන් අම්මේ තාත්තේ, මම යාඥා කරන්නේ දේව අම්මගේ මේ බලවන්ත යාඥාව විතරයි. මගේ පුද්ගලික යාඥාව කියන්නේ සුද්ධ ජපමාලයයි. මම තව ටිකකින් මම මොන වගේ කාලකන්ණියෙක්ද කියලා ඔබත් එක්ක බෙදා ගන්නට යනවා. ඒ පාපිෂ්ඨ තිරිසනාව කන්ට්‍රෝල් කරපු ඒ අසීමිත ආදරය ගලාගෙන ආවේ සුද්ධ ජපමාලය යාඥාව තුළිනුයි. මම ඒක ඔබට ඔප්පු කරලා පෙන්නන්නම්. පිරිමියෙක් හැටියට. දැන් ඔබ දන්නවා සුද්ධ ජපමාලය අපි යාඥා කරද්දී දෙවන ජුවන් පාවලු පාප් වහන්සේ අපිට කියලා දුන්නා මෙනෙහි කරන විදිය සුද්ධ ජපමාලය. අභිරහස් මෙනෙහි කරන විදිහ. අද දවස අඟහරුවාද දවස මොනවද අභිරහස්? දුම්නස්. sorrowful mysteries. පළවෙනි එක මොකක්ද? මොකක්ද පළවෙනි අභිරහස? මල් උයනේ යාඥාව. ජේසු
ලොකු අරගලයක් කරපු තැනක්. හද කම්පාවෙන් දෙවතාත්ත දිහා බලපු යාඥාවක්. උන්වහන්සේ හදවත ඇතුලෙන් කොච්චර පීඩාවින්දද කිව්වොත් දේව වචනය සඳහන් කරනවා උන්වහන්සේ දහඩිය දැම්මේ ලේ කියලා. ඇයි උන්වහන්සේ ලේ දහඩිය දැම්මේ? ඔබ වෙනුවෙන් මං වෙනුවෙන් කුරුසේ ගමනට යන්න නිසා. උන්වහන්සේ විඳින්න යන වද වේදනාව දැකපු නිසා. උන්වහන්සේට ලොකු අරගලයක්. ඒ අරගලය අපේ වචන මදි පැහැදිලි කරන්න. රත්තරන් අම්මේ තාත්තේ පුතේ දුවේ මේක විශ්වාස කරන්න, මේක අදහගන්න. උන්වහන්සේ ඒ අත්දැකීමට ආමෙන් කිව්වේ ඔබ වෙනුවෙන් මං වෙනුවෙන්. තිරිසන් මිනිස්සුන්ට මුළු ලෝකයම ගරහලා මිනිමරුවා, අදමයා, සල්ලාලයා, වනචරයා කියලා අහක දාන මිනිස්සුන්ට ආදරය කරන වෙන දෙවි කෙනෙක් මේ විශ්වයේ හතරමයි මේ නැහැ. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඇරුණු කොට මම ඉන්න එකෙක්. දැන් ඔබට මම මුලදී බෙදාගත්තේ ස්වර්ග රාජ්‍යයට යන්න බෑ අම්මේ තාත්තේ මුරණ්ඩු අයට. උද්දච්ච හදවත් තියන අයට යන්න බෑ. අලි ඔළුව තියෙන මිනිස්සුන්ට යන්න බෑ. දේව වචනය සඳහන් කරනවා උපදේශය සිරක් 3:19 පැහැදිලිව කියනවා. පැනවතුන්ද නැනවතුන්ද ලෝකේ බොහෝ ඇත. එහෙත් මම මාගේ රහස් එලිදරව් කරන්නේ බැහැපත් අයටය. ඇයි මං ඔබට කිව්වේ මේක ආශිර්වාදයක් කියලා මගේ නංගි? මගේ තාත්තේ ඇයි මං ඔබට කිව්වේ උතන ආශිර්වාදයි කියලා? ඔබ දැන් හරි බැහැපත්. මේ පුංචි අසනීපය ඔබව හදවතෙන් ගොඩාක් බැහැපත් කරලා තියෙන්නේ. කේන්ති ගත්ත අය, තරහ ගිය අය, පාපයට වැටිච්ච අය නේ. තරුණු හිත් තිබිච්ච අය බැහැපත් වෙන්නේ කොතනද? ලෙඩ ඇඳේදී. ඔය ආශිර්වාදය සාපයක් කියලා හිතන්න එපා. බර්නඩෙට් මුණුවෙරිය හැම රෝගයක්ම තිබිච්ච කෙනෙක්. අඩු වයසකින් මැරිලා යනවා. පාදිරි පියෝ දරුණු පෙනහල් රෝගයක් තිබ්බා. වචන 10ක් කතා කළොත් 5 වතාවක් කහිනවා. නතර වුණේ සාන්තුවරයෙක් වෙලා. ඒගොල්ලෝ ඔය රෝගය දිහා නෙමෙයි බැලුවේ. රෝදපුටුව දිහා නෙවෙයි බැලුවේ. දැන් ඔබේ හදවතේ අනේ මම ලෙඩෙක් කියන අසරණකම නෙවෙයි ඒගොල්ලෝගේ හිතේ තිබුණේ. අදින් පස්සේ ඒ අසරණකම ඔබේ හදවතෙන් ස්වාමින් වහන්සේ අයින් කරනවා. ඒ ඇදහිල්ල මහත් ප්‍රාතිහාරයක් ඔබේ ජීවිතේ කරන්නට යනවා. දැන් මං රහසක් කියන්නට යනවා. අපේ අසනීප තත්වයෙන්, අපේ පාපයෙන්, අපේ දුබලකමෙන් මිදෙන්න පුළුවන් ඒ උත්තරීතර වාසනාවන්ත අත්දැකීම. දෙවනි පියවර එතනයි. දේව අම්මත් එක්ක එකතු වෙලා ඒ බැහැපත්කමට, ස්වර්ගීය ඉල්ලන බැහැපත්කමට අපි ඇතුල් වුණාම දේව අම්මා අපේ අතින් අල්ලගෙන මොකද කරන්නේ? ජේසු ළඟටම අරගෙන යනවා. ජේසු අම්මා කරන්නේ එක දෙයයි. ප්‍රාතිහාර්ය කරන්නේ ජේසු අම්මා නෙවෙයි. ජේසු අම්මා අපි ළඟට එන්නේ ප්‍රාතිහාර්ය කරන්න නෙවෙයි. ඔබට ප්‍රාතිහාර්යයක් එතුමියගේ පුත්‍ර රත්නයෙන් ඉල්ලලා දෙන්නයි. හැබැයි පරිසරය අපි හදන්න ඕන අම්මේ. එදා කානානුවල විවාහ මංගල්‍යයේදී දේවම්ම මොනවද කළේ? එතුමිය වතුර වයින් කළේ නෑ. ඒ වැඩේ කරන්න පුතා ඉන්නවා කියලා අම්මා දන්නවා. හැබැයි එතුමිය පරිසරය හැදුවා. ඒ ප්‍රාතිහාර්යයට එතුමිය ඇවිල්ලා කිව්වා උන්වහන්සේ කියන ඕනම දෙයක් කරන්න ඔබ ලෑස්ති වෙලා ඉන්නට ඕන. අතරන් අම්මේ ඔබ ලෑස්ති වෙන්න. ජේසු ඔබට යමක් කියාවි. ඔබේ හදවතට යාඥා කරන්න පටන් ගන්න. අපි ඔබට යාඥා කරනවට වඩා ඔබේ යාඥාව දෙවියන් වහන්සේ අහනවා. ඒ නිසා මම මේ මොහොතේ ඔබෙන් ඉල්ලනවා. ඔය රෝදපුටුවේ ඉන්න ඔක්කොම රත්තරන් අම්මා තාත්තලා දුවලාගෙන් නංගිලා අයියලාගෙන් අපි වෙනුවෙන් ඔබ යාඥා කරන්න පටන් ගන්න. ඔබ නෙවෙයි දුර්වල, අපි දුර්වල.